ටිකක් ගත්තා. ඉතින් මට හිතුණා මේකෙන් පොඩි නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ප්ලාස්ටික් වලින් තමයි මල් පොච්චි වැඩි හරියක් තියෙන්නේ. ඒ නිසා මට හිතුණා මේකෙන් මොකක් හරි නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි කියලා. මල් පොච්චියක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මට ගෙදර තිබ්බේ නැහැ ලණු. ගෙදර ගාව කඩයක් තියෙනවා. ඒ කඩේට ගිහිල්ලා මම ගෙනල්ලා ලණු පැනලා ගෙනල්ලා මම මේ නිර්මාණය කරන්න උත්සාහ කරා. උත්සාහ කරද්දි මට හරියට නිර්මාණය ලස්සනට ආවා. ඊට පස්සේ මම කරපු දේ මේක ලස්සන නිර්මාණයක් බවට පත් කරලා මම අලෙවි කරන්න පටන් ගත්තා. මම ඒක දැන් දැනට කරගෙන යනවා. මම එක එක විදිහට මෝස්තර දාලා ලස්සන නිර්මාණයක් මම කරනවා. ඒ කරන්නේ මට ගෙදර ආදායමට හොයා ගන්න ඕනේ. මගේ දරුවෝ දෙන්න ඉන්නවා. මගේ දරුවෝ පාසල් යනවා. එයාට උගන්ලා ගන්න වියදම හරි මම මේකෙන් උපය ගන්නවා. ඉතින් මගෙන් මේවා ගෙනියනවා. ඉතින් මේකේ හොඳ කලාත්මක භාවයක් තියෙනවා. ඉතින් මම මේක සහජ හැකියාවෙන් මම හරි විදිහට කරගෙන යනවා. ඒක ඉතින් බලන කෙනෙකුට හොඳ ලස්සනට පේනවා. මම මේක විතරක් නෙවෙයි මම තව ප්ලාස්ටික් වලින් කරනවා. ආයේ පොල් කට්ටි වලින් කරනවා. මම මේක විතරක් නෙවෙයි මේ බෝතල් වලින් මම එක එක නිර්මාණ කරනවා. ඉතින් මේක විතරක් නෙවෙයි දැන් තව තියෙනවා. මම සෑහෙන අලෙවිත් කරලා තියෙනවා. අලෙවිය නම් හොඳයි. ඉතින් මම කියන්නේ ඉතින් යහපතේ යන කාලය අපි විතරනේ නැහති කරන්නේ නැතුව අපිට හිතට දෙයක් ගත්තොත් බැරි වෙන්නේ ඒ දේ ඉලක්කය කරා යන්න. නිකන් ගෙදරටලා කල්පනා කර කර හිටියොත් අපිට දෙයක් කරගන්න බෑ. ඉතින් මේක අපි හරියට කරලා දැන් මට ඉලක්කය කරා යන්න මට හයියක් තියෙනවා. මම මේක කරගෙන යනවා. තමයි මේක පළතුරු කූඩයක්. ගෙදර මේ තුල තියලා තමගේ පළතුරු ටික තියාගන්න පුළුවන්. ඉතින් මේකත් සෑහෙන වටිනවා. මේක කලාත්මක විදිහට මම මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ ප්ලාස්ටික් වලට වඩා වැදගත් බවක් පේනවා මේ බඳුනේ. ඕනම විදිහකට ඕනම විදිහට තියාගන්න මේක ඕන විදිහට කරන්න පුළුවන්. තියාගන්න පුළුවන්, හසුර ගන්න පුළුවන්. ඒකට තමයි මේක තියලා තියෙන්නේ. මේක තියලා මේක උඩින් තියනවා. ඉතින් මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මම මේක අලෙවි කරනවා මෙවුවා. ඉන්නා කැමති කෙනෙක් මගෙන් ඉල්ලන්න පුළුවන්. මම දෙනවා. ඉතින් මම කියන්නේ මම මේ මගේ සහජ හැකියාවෙන් මම මේ දේ කරගෙන යන්නේ. ඉතින් මම හරි සන්තෝෂයෙන් මම මේක කරගෙන යනවා. මම කියන්නේ ඕන කෙනෙකුට කියන්නේ බෑ කියලා දෙයක් කිසිම දෙයක් නැහැ. මේක වලදී කරලා තියෙන්නේ. මේකට උතලා තියෙන්නේ කඩම්බුල් ලනු කියන නූල් එක. ඒක තමයි මම මේ කරලා තියෙන්නේ. මේක හොටෙල් එකකට වෙඩින් එකකට කේක් දාලා බෙදන්න පුළුවන්. මම ඒ අයිටම් එක තමයි මේ කරලා තියෙන්නේ. හොටෙල් එකට ගිහලා කේක් බෙදන්න. ඒ වගේ තමයි මේකත් මේකත් එහෙම තමයි. හොටෙල් එකට ගිහලා වෙඩින් එකට මේ කේක් බෙදන්න පුළුවන් දාලා කලාත්මක හැඩයක් තියෙනවා. ඉතින් මේ නිර්මාණ මම කරන්නේ ලස්සනට මේක කරලා තියෙන ලණුවෙන්. ඕන කෙනෙකුට මම මේක දෙනවා. මම මේ වලවි කරනවා. වෙඩින් එකකට හොඳයි මේක.